වැඩම නෙවෙයි කියලා වෙනවා. එදා මාසක දාන් ආවා මූණ පෙන්නන්නේ මේ නයින්චොන් ගේ වෙලාවේ. ඊළා ආවා. Soda, Remy boys that know fast running on slow, no one can control. Hey, what's up guys? My name is Disayat වලගේ අල්ල තියෙනවා කොරියාවේ vlog එකක්. ඉතින් අද අපි යනවා මෙහි තියෙන අවුරුදු උත්සවයකට. ඉතින් මෙහි යන්නේ මේ සාමාන්‍යයෙන් සෝල් මම දන්න තරමින් හරිද? සෝල් වලයි කිම්පෝ අතර තියෙන අවුරුදු උත්සවයෙන් එකක් තමයි මේක. හරිද? මේක ලොකුවට තියෙනවා කට්ටිය ගන්නවා අපේ බෝල්ඩ් එක ගයිස් තියෙන්නේ. යන්නේ වැසින් එක. ඔව් දවුවට යන්න උන්නේ නැහැ ගයිස්. ඉතලා කතාව හරිද? ඊයේ යන්නේ තියයි අයියට ගියා මේ මට යන්න උන්නේ නැහැ. නින්ද ගියා. ඉතින් අද අවුරුදු උත්සවයට බලමු. ඉතින් අවුරුදු උත්සවේ මොනවද වෙන්නේ කියලා මොනවද ආතල් තියෙන්නේ කියලා ඉතින් බලමු. එහෙනම් අපි ආ වීඩියෝ එකට. හයි හයි. අද මේ කොහෙද කට්ටිය යන්න දන්නේ? යනවාද බක්මා සැලකලිය මල්ලි. ආතන සිරිය අයියා. සැලකලිය යන්න මල්ලි. පාරින් ඉඳලා තමයි අපි මේ සපත්තු දෙක මේ යාළුවෙක් එනවා. Hi, good morning. Hi, good morning. Guys, මම තමයි මේ බෝට් ෂෝට් එකක් දාගෙන යන්නේ මොකාද කවයි හරිද? කවන්නේ ඇරි. කියන ගම. වලද? අයිකෝ. අපි මේ මං වෙයි. කොහමද guys මගේ outfit එක? outfit එක ෂූපීරි. මොදුවේ දුවනවද දැන් එන්නේ නැහැ. ඉතින් guys අපි යන ගමන් ඉන්නේ අවුරුදු උත්සවයට. යන්නේ සිරයේ කාර්ගේ. ඩ්‍රයිවර් අයියා ඉන්නවා මෙතන. මොකටද අවුරුදු උත්සවයට මොකද කියන්න තියෙන්නේ? අවුරුදු උත්සවයේදී තාම යන ගමන් මේ කැමරා දිනනද බැලුවේ? නැද්ද අයින් කළා? අපි 9:40 වෙද්දී ග්‍රවුන්ඩ් එකට බහින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් ආද අපි තමයි දිනන්න ඕන හරිද? අනිවාර්යයෙන්. අපේ ග්‍රවුන්ඩ් එකේ අපි දැන් සියල්ල සූදානම් කරමින් පවතිනවා. හයි. හයි. අලුතෙන් ආව යාළුවෙක් මෙයා සිරයා කම්පැනියට මේ මේ මල්ලි බුද්ධිය ගෝල් එක අද පළවෙනි වතාවට නේද යන්නේ අවුරුදු උත්සවයට. මල්ලි ගන්න. අවුරුදු උත්සවයට පටවන්නේ යන්නේ. ඔව්. මාත් වල මල්ලි ගිය අවුරුද්ද අවුරුදු උත්සවයට තිබුණේ නෑ මේ. අර කට්ටිය ලෑස්ති. ක්‍රිකට් මැච් එකක් තිබ්බේ. ක්‍රිකට් මැච් එකක් දැම්ම නම් එන්නේ නැහැ කියන ආයෙ වෙලා. හරි ඉතින් අද අපි අවුරුදු උත්සවයේ තියෙන ග්‍රවුන්ඩ් එකේ සෙට් කරමු ඊළඟට. දැන් ගන්නේ පෑනින් කියලා. ටෙක්නොලොජියා. හයි හයි හයි. අපේ සෙට් එක කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. හයි. හයි. සංග දාලා වල එන්නේ. දැන් අද හරිනේ. දැන් කට කීරමේ පටන් ගන්න එකද? දන්නේ. තර හිතලේ. ඔයාට මොකද්ද හිතෙන්නේ මේ අවුරුදු 20 කියලා? මේ අවුරුදු 20 යවුලා නෑ. හිතලයි නේද? හිතලයි කියන්නේ මැරෙන්න හිතලයි. ඔයා දිගට ඇදගෙන ඉන්නේ. ඕ නෑ. ඇයි? අන්න එකයි ප්‍රශ්නේ. ඒ ගයිස් මම ෂෝට් එකක් ගයිස් අපි වෝටර් බොයි සීන් එකේ ඉන්නේ දැන් මේකට අපිට කීයක් දෙනවද කිව්වද? අපිට දෙනාකෝ නේද? මර ගන්න දෙනාකෝ කීයද මත. ඔව්. උඹ හොඳින් ඉන්නවද? අද මාස ගණන් කොල්ලගේ. එදා මාසක දාන් ආවා මූණ පෙන්නන්නේ මේ නයින්චොන් ගේ වෙලාවේ. ඔයා දන්නේ. ඕන කැවුල ගමන් තනිකර කොරියෙක් තමයි එන්නේ. වන්න පුළුවන් මම එක රවුන්ඩ් එකක් දුවන්න. දෙකක් ඇති. ඊට පස්සේ බල්ලා වගේ මෙතන ආවා. ටී-ෂර්ට් ගනින්න. මේ මාලේ කීයක් වුණාද? මාලේ මල්ලි ඕක ගත්තේ අවුරුදු 4කට කලින්. 4කට කලින්. පල්බෙක් සාසි සම්මා. පල්බෙක් සම්සි සම්මා. ලංකාවේ සාමාන්‍ය ඒ දවස්වල බලනකොට ට්‍රැක්ටරේ 16 ඉතින් ලක්ෂ 25කට. ලංකාවට නම් ගියා නම් කොහමද? බෙල්ල කපලා යන්නේ ඔය. දැන් බලනකොටත් ඒ වගේ තමයි ඉතින් ඩොලර් රේට් එක අඩු ගන්න.
ඒ දවස්වල ඩොලර් රේට් එක වැඩි නේ. ඔව් නේද? දැන් ඩොලර් රේට් එක අඩුයි. ආයෙත් ගියාට පස්සේ ආයෙ වැටෙන්නේ නැහැ. ඇයි මෙයාටත් පුළුවන්. මෙයාටත් පුළුවන්. පළවෙනි පාරේ වැටෙන එක වෙනම කතාවක්. පුකළු වටට ගන්න පුළුවන්. මේක බඩත් වදිනෝනේ බැලන්ස්. එහෙම ජැක් එක වැදුනා. බඩට මේම කරන් ගැව්වා. උඹට වගේ බෑ මල්ලි. මට බෑ. උඹට ඇති පුකුත් නැහැ නේ. පුකකුත් නැහැ බඩකුත් නැහැ. මට එකයි ගන්න මම අනිත් පැත්තට යනවා. ගායි කොට්ට පුරනේ මු මෙට්ට පුරගෙන. මෙට්ටකුත් තියනවා දාලා බලමු. මෙට්ටේ තියෙන ගයිස් මෙට්ට පොර ගන්නවද? ඌ වල්ලම කරදරයක් අද ඌට වෙරන සුපිරියට උඹේ. කපලෝ කාලේ ප්ලෑන් එක මොකද්ද ඔගේ? මේකේ දෙහි ගෙඩියක් නෙවෙයි තක්කාලි ගෙඩියක්. ඔව් මේක දෙහි ගෙඩිය මත මේ තක්කාලි දියක්. මේ තක්කාලි ගෙඩිය මත හඳ දියක් යනවා. මේක තියන් යන්න තියෙන ගම් පොට්ටක් දාලා ඉන්නද මේ තක්කාලි ඉවරයි. අපිට නෑ එහෙනම්. අයියෝ නීරෝ අයියා තක්කාලි ගෙඩිය නැද්ද? ඒ සුබබුරු ගම් මැද්ද වුණා හරි හොඳේ. ඔය විදිහට ගම් පොට්ටක් නෑ. අඩ මම ගත්තත් එක්ක මං වැඩියෙන් දෙකක් තියෙනවා එකක් ඕනේ. හැබැයි ගාන සරයි. මං වැඩියෙන් ගෙඩියක් නෑ මං වැඩියෙන් අහුරක් ගත්තා. දලුව තක්කාලියක් දීපන්. හයි හයි. මං කවුද වගේ එතකොට වෙයි? මම මොකද එකා වගේ? ගියා. නීරෝ අයියා මේ. ඕ කම ඔන් නීරෝ අයියේ. අයියෝ. ඒකම තමයි කියලා ආරාධනා කරනවා. ඔය වැඩ කිව්ව නේද? ඇත්තටම මේක විශේෂ අවස්ථාවක්. තමන්ට තරගයට ඉදිරිපත් වීමට කාන්තාවට තරගයට ඉදිරිපත් වීමට කෙනෙක් නැත්තම් මෙතන ඕන තරම් ඉන්නවා තමයි. ඉදිරිපත් කරනවා මම. ඉතින් මොකද දිසා දැන් ඔයා මේ ඉදිරිපත් වෙන්න දේ තරගේ? මේ අවස්ථාවේ මයික් එක මේ අවස්ථාවේ මේක සීන් එක හරිද? යන්න බෑ මේ කපල්ලක් ඕනෙනු. කෙල්ලෙක් නෑ. ලංකාවේ කෙල්ලෙක් නෑ මෙහෙත් නෑ. කෙල්ලෙක් හොයනවා කියන්නේ. කෙල්ලෙක් හොයනවද? ලංකාවේ ඉම්පෝට් කරන්න වෙන්නේ. කූපන් එක වැඩි වෙන්න උඩ කරන්නේ. ඉතින් ගහගන්න කියන්නේ. දුවලේලා රෝපන් එල දෙකයි ඉදි ගන්න මෙයා ඔය අපරාධي වල දාගත්තා ටිකක් අපරාධي කළා තියෙන්නේ. ඉතින් ඒ ගම මොකලන්ට පොඩි සීමක් කිරීමක් බෑ ඔයා උස්තිවේ එයා දුවේ නැති හින්දා GME ආයතනයේ නියෝජිතයන් පිරිසක් ඉන්නවා මේ වෙද්දී අපි ප්‍රධාන වේදිකාවට දකුණු පසින්. ඉතින් ඕගලන්ට GME සිම්පත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාඩ්පත් ලබා ගන්න පුළුවන් ඒ ආයතනයේ විසින්. ඒ වගේම තවත් මම කුංචි තරග එහෙම අමු වෙන්න නෑ බියර ගන්න. තාම ගන්න සර්විස් එක අපරාධ ලකුණු. තුෙන්ද ගන්නේ තියෙන්නේ ප්ලේන් යනවා ලාක් පාටි මොකද ඔව් යවවා. යවවා. ප්ලේස් බලලා ප්ලේස් එක. ඉස්සලා කොල්ලා අයියෝ ඔව් මේව කරලා දාපන්. දින්නද අර දාන්න ඔයාලට කොහෙ බලන් හිටියේ ඉතින් ගේම් එක දිහා බලන් ඉන්නවා ග්‍රවුන්ඩ් එකේ. ඒක මොනවා කරන්නද? අන්න ඒකයි නේ තනිකට අපි මොනවා කරන්නද හයි යාළුවේ එන්නේ දැන් ආවේ ඩ්‍රෝන් එක ගියා ඩ්‍රෝන් එක බැටරි බහලා ෆෝන් එකේ බැටරි බැස්සා වැඩ කොල්ල වෙච්ච කොල්ලොන්ට වැඩ කියන්නේ මේකයි ගයිස් කොරියාවේ වැඩම නෙවෙයි කියලා වෙන්න ඕ දෙවිලා තල්ලියම නෙවෙයි කියලා. සමිදුවයියා පොට ගහනවද අනිවාර්යෙන් ගහනවා පොට ගහනවා එක වෙනවද මගේ බලාපොරොත්තු අනිවාර්යෙන් මේක ගහන්න තමයි බලමු මොකද වෙන්නේ ගයිස් බඩ තියනවා ඒ කියන්නේ සමිදුවයියටයි කලනගටයි chance එක තියෙනවා බඩ තියා ගන්න අර තව බඩෙක් ඉන්නේ ඇවිද
ඔබටයි මේ ආදරණීය ආරාධනාව අපිත් එක්ක එකතු ඉතිල්ලක් ගන්න. ගැව්වා මවල්ලන්න ඕනේ නෑ වල්ල වටේ ආව අවුලන්න ඇයි ගිහිල්ලා අයියා ආත කෝටිය තව ගන්නෝ ගයිස් දැන් ඩ්‍රෝන් එකේ ෂූට් එක ඉවරයි හරිද බැටරි බැස් ඔක්කොම චාර්ජ් වෙනකන් දැන් තියෙනවා සීතලයිද යන්නේ කියලා ඔයාගේ විස්තර කියන මේ අවුරුදු විස්තර කියන හිතලේ ගයිස් වේවුඩෝ මේ තව පොඩ්ඩක් රස්නේ වුණා. ඔව්නේ හිතල වැඩි ජැකට් දාගෙන ගයිස් එන හිතල වේ උදේ නෙවෙයි උදේ තිබ්බ එතුම දැන් හිටියනම් දැන් මං එන ගල් ගහලා මැරිලා වාඩ කොහොමද සීතලයි දැන් යන්නේ ගයිස් මොකද්ද පිටරැල්ලි මගස් පිටරැල්ලි මෙන් ඉන්නවා එහා පැත්තෙන් සමිඳු අයියා ඉන්නවා අල්ලයිද බලමු ඇල්ලුවා මේ රොයර කැච්චල්ල පුරුදු දෙන්න ඩබල් සාර්ථකාරයෙන් මම හිතන්නේ තව පස්සට ගත්තොත් උඩ පාවෙලා ඉන්න පිටර තව ගන්න බෑ පස්සට ඕ දින්නා ඒ උකරා විතරේ හරි අපි පරිගීතයක් අහලා ඉමු ලස්සනට අපි මක්මා සනකලිය වරොත් කරන්න ආපු තරංග ජයගෙන් ලස්සන ගීතයක් අහලා ඔන්න මේ සංගීත පුරු තරගය ආරම්භ කරන්න සූදානම් මේකටත් පොඩ නාසික දාලා පොඩි ආදරයක් පිටරැල්ලි වේ සූර්යා අම්බෝ අයියෝ එන්න වීරයා කප්සාන් එකේ දරුවා මොකද නේද යන්නේ නෑනේ මේ මඩ ගාන කැපෙනවා අයියෝ මේ අවස්ථාවේදී මොකද්ද උනේ වාට වාට දෙපේ අක්කයි උකුලට වාඩි වෙන්නනේ අවිතේ ගාඩිය